සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ භාග ගැටලුව විසඳන දෙවන වීඩියෝවත් සමග. මම එතකොට පළවෙනි වීඩියෝවේ 2018 පසුගිය විභාග ප්‍රශ්නය සාකච්ඡා කළා. ඒ වගේම දෙවන වීඩියෝෙන් අපි මේ විදියට ආවේ 2019 භාග ගැටලුව නිවැරදිව විසඳන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන සාකච්ඡා කරා. හරි පුතේ. මම ඔයාලට පළවෙනි වීඩියෝවෙත් කිව්වා මේ භාග ගැටලුව විසඳනකොට අපි දීලා තියෙන දත්තය අපි දල සැකැස්මක් සකසා ගන්න ඕනේ කියලා. ඒ වගේම මම මේ 2019 පසුගිය විභාග ප්‍රශ්නයේත් මේ දල සැකැස්මක් සදා ගන්නවා කටුකොළ එක හෝ අපි පිළිතුරු සපයන කොලේ උඩ අපි මේ දල සැකැස්ම සකසා ගන්නවා. එහෙම දල සැකැස්ම සකසා ගත්තට පස්සේ අපිට මේකේ පියවරෙන් පියවර විසඳීමට උපකාර වෙනවා. ඒ මගින් අපේ නිවැරදිතාවය තහවුරු කරගන්න පුළුවන් අපි මේ ලියන පිළිතුරු වල. ඉතින් පුතේ අපි බලමු මේ 2019 ප්‍රශ්න පත්‍රයේ භාග ගැටලුව අපිට කොයි ආකාරයෙන්ද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් පුතේ මං ගාව තියෙනවා 2019 භාග ගැටලුව මේ විදිහට තමයි දීලා තියෙන්නේ අපිට දීලා තියෙනවා කාණුවක් මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් පළමු දිනයේදී කපන ලද අතර. හරි. කාණුවක් තියනවලු මේ කාණුව මේ විදිහේ කාණුවක් තියනවලු මේ කාණුව අපි පළමු දිනයේදී කපනවලු මේ මුළු දිගින් 15/7ක ප්‍රමාණයක්. මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් කපනවලු පළවෙනි දිනේදී. එතකොට පුතේ අපි මේකේ මුළු දිග වශයෙන් ගන්නේ හැම වෙලාවෙම මුළු දිග වශයෙන් ගන්නේ 1යි කියලා. එකක් වශයෙන් තමයි අපි මුළු දිග ගන්නෙ. දීලා තියෙන මුළු ප්‍රමාණයක් හෝ මුදල් ප්‍රමාණයක් හෝ මුලින් දීලා තියෙන ප්‍රමාණය අපි ගන්නෙ එකක් වශයෙන්. හොඳද? හරි. අපි මේ විදිහට ගත්තා. එතකොට පුතේ අපි කිව්වේ කාණුවක් මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කපනවා කියලා. හරි. එහෙනම් පුතේ පළවෙනි දිනේදී කපලා ඉතුරු වන කොටස තමයි දෙවන දිනේදී කපන්නේ. ඒ දෙවන දිනේදී කපන්නේ මේ ඉතුරු වූ කොටසෙන් අන්න මේ කොටසෙන් කොච්චර ප්‍රමාණයක්ද 4න් එකක ප්‍රමාණයක් තමයි දෙවන දිනේදී මෙයා කපන්නේ නේද? අන්න අපි දල සැකැස්මක් හදාගත්තා. මෙන්න දල සැකැස්ම අපේ ඔළුවට ගියා. දැන් අපිට මේක පිළිතුරු පියවරෙන් පියවර විසඳාගෙන යන්න පුළුවන් නේද? හරි. බලමු අපි පළවෙනි ප්‍රශ්නේ කොයි විදිහටද අපෙන් අහන්නේ කියලා. අපේ මේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙන්න මේ විදිහට. අපෙන් අහනවා පළවෙනි දිනය අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් කැපීම සඳහා ඉතිරි වේද කියලා අහනවා. නේද? පළවෙනි දිනේදී කපලා අවසන් කරාට පස්සේ තව කොපමණ ප්‍රමාණයක් මෙයාට ඉතිරිව තියෙනවද කාණුව කපන්න කියන ප්‍රශ්නේ තමයි අපිට මේ පළවෙනි කොටසේ රෝම ඉලක්කම් 1 දී අහන්නේ. නේද? රෝම ඉලක්කම් 1 දී අහන්නේ ඉතිරි ප්‍රමාණය පළවෙනි දිනේ අවසානයේදී ඉතිරි ප්‍රමාණය. පුතේ අපේ කාණුවේ තිබ්බු මුළු දිග අපි ගත්තේ එකක් වශයෙන්. එහෙනම් අපි පළවෙනි දිනේදී කැපුවා 15/7ක ප්‍රමාණය. එහෙනම් මම මේ මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් අඩු කරනවා. මොකද අපි පළමු දිනේ කැපුවේ මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් මුළු දිගින් මේ ප්‍රමාණයක් කැපුවා. එහෙනම් අපිට මේ අඩු කරාට පස්සේ එනවා අපිට තව ඉතිරි වෙලා තියෙන කොටස. නේද? පුතේ මට මේ එක ගන්න පුළුවන් මේ මෙතන හරය විදියට සමාන වෙන්න ඕනේ අඩු කරන්න. මං ගන්නවා 1 කියලා
15න් 15 කියලා ගන්නවා එක විදිහට. හොඳද? මෙතන ගන්නවා 15න් 7යි. ඔන්න දැන් අපිට අඩු කරන්න පුළුවන්. හරයන් දෙක සමානයි දෙකේම අපිට දැන් ඔන්න අඩු කරන්න පුළුවන්. එතකොට පුතේ අපිට එනවා මෙතන අඩු කරන් පස්සේ 15න් 7ක් අඩු වුණාන් පස්සේ එනවා අපිට 8ක් කියලා. 15න් 8ක ප්‍රමාණයක් තමයි පළමු දින අවසානයේදී මෙයාට ඉතිරි වෙලා තියෙන්නේ. නේද? 15න් 8ක ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට අපේ මේ රෝම ඉලක්කම් එකේ ප්‍රශ්نين ඇහුවේ මේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය තමයි ඇහුවේ. ඔන්න අපි හෙව්වා 15න් 8ක ප්‍රමාණයක් තමයි මෙයාට ඉතුරු වෙලා තියෙන්නේ. හරි පුතේ. එහෙනම් අපි බලමු රෝම ඉලක්කම් දෙකේ මොකක්ද අහන ප්‍රශ්නේ කියලා. රෝම ඉලක්කම් දෙකේදී අහන්නේ දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ ප්‍රමාණයක් කැපුවද කියලා තමයි අහන්නේ. එතකොට පුතේ අපිට කිව්වා දෙවන දිනේ කැපුවේ ඉතුරු කොටසෙන් 4න් 1ක ප්‍රමාණයක් කියලා කිව්වා. ඉතුරු කොටසෙන් කියලා කතාවක් වුණේ න් අකුර කතාවක් කිව්වනේ. න් අකුර ආවොත් මම කිව්වා න් අකුර ආවොත් අපිට ಗುಣ කිරීමක් යොදන්න වෙනවා කියලා. එහෙනම් ඉතුරු කොටසෙන් නම් මට ආවේ ඉතුරු කොටස වශයෙන් 15න් 8ක්. ඒ කොටසෙන් තමා න් අකුරේ දුන නිසා මන් දානවා ಗುಣ කිරීමක්. කොටසෙන් කොපමණ ප්‍රමාණයක්ද කැපුවේ දෙවන දිනේදී? 4න් 1ක ප්‍රමාණයක් තමයි කැපුවේ මෙයා නේද? එහෙනම් පුතේ අපිට මෙතන සුළු කරන්න පුළුවන් ಗುಣ කරන්න කලින් 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. එතකොට අපිට පිළිතුර එනවා ලවයේ විදියට උඩ 2 එනවා හරයේ විදියට අපිට යට එනවා 15යි කියලා. එහෙනම් පුතේ මෙයා දෙවන දිනේ කොපමණ ප්‍රමාණයක් කැපුවද? දෙවන දිනේදී මෙයා 15න් 2ක ප්‍රමාණයක් කපලා තියෙනවා නේද? පළවෙනි දිනේදී ඉතුරු ප්‍රමාණය 15න් 8යි. දෙවන දිනේදී මෙයා කැපූ ප්‍රමාණය 15න් 2යි නේද? හරි. අපි බලමු එහෙනම් තුන්වෙනි රෝම ඉලක්කමෙන් අපේ මොකක්ද අහන්නේ කියලා. හරි බලමු. කාණුවේ මුළු දිගින් තවත් මීටර් 600ක දිගක් මුල් දින දෙක අවසාන වෙන විට කැපීමට ඉතිරිව තිබුණි. කාණුවේ මුළු දිග සොයන්න කියලා කියනවා. පුතේ මෙයා පළවෙනි දිනේ කපපු ප්‍රමාණයයි දෙවන දිනේ කපපු ප්‍රමාණයයි මේ කාණුවේ අවසන් කරාට පස්සේ එයාට ඉතුරු වූ කොටස එයාලා අපිට කියනවා මීටර් 600ක ප්‍රමාණයක් කියලා. දැන් අපි දන්නවද මේ පළමු දිනේ දෙවන දිනේ කපලා අවසන් වුණාට පස්සේ ඉතුරු කොටස? නෑ. අපි තාම ඒක දන්නේ නෑ. එහෙනම් පුතේ අපි මේ කොටස හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගන්නේ කොහොමද? අපිට පළවෙනි දිනේ අවසානයේදී 15න් 8ක ප්‍රමාණයක් තිබ්බනේ. 15න් 8ක ප්‍රමාණයක් තිබ්බා. ඒ ප්‍රමාණය දෙවන දිනේදී එයා 15න් 2ක ප්‍රමාණයක් කැපුවා නේද? එහෙනම් මම මේ ඉතුරු කොටස දෙවන දිනේ කපපු කොටස අඩු කරනවා. එතකොට පුතේ එනවා අපිට දෙවන දිනේත් පළමු දිනේත් අවසානයේ මෙයාට තව කොපමණ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කියන එක ගැන නේද? එතකොට පුතේ 15න් 8න් 15න් 2ක් අඩු කරන්න පුළුවන් ලේසියෙන්ම. හරයන් දෙක සමානයි. එහෙනම් අපිට එනවා 15න් 6ක ප්‍රමාණයක් තමයි මෙයාට තාම ඉතිරි වෙලා තියෙන්නේ. පළමු දිනේ අවසානයේ දෙවන දිනේ අවසානයේ මෙයාට ඉතුරු වෙලා තියෙනවා තව කාණුවේ 15න් 6ක ප්‍රමාණයක්. ඉතුරු වී ඇති කොටස නේද? මෙයාට ඉතුරු වෙලා තියෙනවා මේ ප්‍රමාණයක්. හරි. මේ ප්‍රමාණය අපිට කියනවා කීයක් කියලාද? මේ ප්‍රමාණය කියනවා අපිට මම මෙතනින් හදනවා මේ කොටස 15න් 6 ප්‍රමාණයක් එයා අපිට කියනවා කොච්චරක් කියලාද? මීටර 600ක්ලු. එහෙනම් මෙයා අහනවා අපෙන් කාණුවේ මුල් දිග කීයද කියලා අපෙන් අහනවා.
මේක හොයන්නේ පුතේ 15න් 6ක් කියන්නේ මීටර් 600යි නම් 15ක් කියන්නේ කොච්චරක්ද කියන එක. මුළු ප්‍රමාණය කොච්චරක්ද නේද? එහෙනම් පුතේ අපිට මේක හොයන්න පුළුවන් 15න් 6ක් කියන්නේ 600යි නම් 15ක් කියන්නේ කොපමණ ප්‍රමාණයක්ද කියන එක හොයන්න මොකද කරන්නේ? 600 මම මේකේ පරස්පරයෙන් ගුණ කරනවා. මේ භාගයේ පරස්පරය වෙන්නේ කීයද? මේකේ පරස්පරය වෙන්නේ 6න් 15 නේද? 6න් 15 තමයි මේකේ පරස්පරය වෙන්නේ. එතකොට පුතේ ඔන්න බලන්න මේ 6න් බෙද්දාම මෙතන එනවා 100යි කියලා. 100 15න් ගුණ වුණාම අපිට එනවා 1500යි මීටර් කියලා. එහෙනම් පුතේ අපි දන්නවා දැන් මේ කාණුවේ මුළු දිග කීයද? 1500යි මීටර් කියලා නේද? එහෙනම් මේ කාණුවේ දිග අපිට එනවා 1500යි මීටර් කියලා. හරි. අපිට ඔන්න මේකේ රෝම ඉලක්කම් 4 ප්‍රශ්නයකුත් තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නය? මිනිස් දින ගැන ගැටලුවක් තමයි මේ භාග ගැටලුවට සම්බන්ධ කරලා තියෙන්නේ. බලමු අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා. මම මේ පළවෙනි ප්‍රශ්නේ එතකොට මකනවා. අපි රෝම ඉලක්කම් 1ත් රෝම ඉලක්කම් 2ත් රෝම ඉලක්කම් 3 වෙනි කොටසත් හදලා අවසන් කරා. අපිට තියෙන අවසාන රෝම ඉලක්කම් 4 වෙනි කොටස අපෙන් අහනවා මේ විදියට. කාණුවේ ඉතිරි මීටර් 600 කැපීමට අර කාණුවේ ඉතුරු වෙලා තිබ්බු මේ මීටර් 600 කපන්න මිනිස්සු 4 දෙනෙක්ට දින 3ක් අවශ්‍ය වෙනවලු. දින 3ක් අවශ්‍ය වෙනවලු මේ කාණුවේ මීටර් 600 කියන දුර කපන්න නේද? එහෙනම් මේ මිනිස්සු 4 දෙනා වැය කරලා තියෙන මිනිස් දින ගණන අපි හොයාගන්න ඕනේ අනිවාර්යෙන්. මේ වගේ ගැටලුවක් තිබ්බොත් අපි අනිවාර්යෙන් මේ මිනිස්සු ටික වැය කරලා තියෙන මිනිස් දින ගණන හොයාගන්න ඕනේ. එහෙනම් මම මේ පැත්තේ හොයාගන්නවා මේ මිනිස්සු වැය කරලා තියෙන මිනිස් දින ගණන. ඒ මිනිස් දින ගණන හොයන්නේ පුතේ මෙන්න මේ විදිහේ සූත්‍රයක් තියෙනවා. මිනිස් දින ගණන සමානයි මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන නේද? මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන කියලා සූත්‍රයක් මේ විදිහට තියෙනවා අපිට නේද? හරි. මේ සූත්‍රයට අපි දාලා අපිට අවශ්‍ය මිනිස් දින ගණන හොයාගන්නවා නේද? එතකොට පුතේ අපේ ප්‍රශ්නේ අහන්නේ මේ විදිහට කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිස්සු 4 දිනෙකට දින 3ක් අවශ්‍ය වේයයි ඇස්තමේන්තු කර ඇත. එම දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද කියන ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ. මේ 4 දෙනාට දින 3ක් ගත වෙනවලු මේ මීටර 600 කපන්න. එහෙනම් මේ මිනිසුන් මේ ප්‍රමාණය දින දෙකකදී කපලා අවසන් කරන්න මිනිස්සු කී දෙනෙක් අවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ. මිනිස්සු කී දෙනෙක් අවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ නේද? හරි. ඊට කලින් අපි හොයාගෙන ඉන්න ඕනේ මේ මිනිස්සු 4 දෙනා වැය කරපු මිනිස් දින ගණන. එහෙනම් පුතේ මම සූත්‍රයක් කිව්වා මිනිස් දින ගණන හොයන සූත්‍රයක්. මොකද්ද සූත්‍රේ? මිනිස් දින ගණන සමානයි මිනිසුන් ගන්න ගුණ කිරීම දින ගන්න. අපි බලමු මිනිස් දින ගන්න කොපමණයි කියලා. මේ මිනිස්සු 4 දිනාට වෙලා තියෙන. හරි. 4 වරක් 3 එනවා අපිට මිනිස් දින කීයක්ද? 12ක් කියලා නේද? මිනිස් දින 12ක් ගත වෙලා තියෙනවා මේ මීටර 600 කපන්න. එහෙනම් පුතේ මේ මිනිස් දින 12 දින දෙකකදී අවසන් කරන්න මිනිස්සු කීයක් ඕනේද කියලා තමයි අහන්නේ. එහෙනම් පුතේ අපිට මේ සූත්‍රයටම දාන්න පුළුවන් මිනිස් දින ගණන සමානයි මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන නේද?
එහෙනම් අපිට මිනිස් දින 12ක් අවශ්‍යයි මීටර් 600 වැඩේ අවසන් කරන්න. අපිට මිනිස්සු කීයක්ද ඕනේ කියලා තමයි අහන්නේ. අපි ඒක දන්නේ නැති නිසා x කියලා දාගන්නවා. අපිට දින කීයද යාලා දෙන්නේ? දින 2යි දෙන්නේ. එහෙනම් x කියන මිනිසුන් ගණන හොයන්න මොකද කරන්නේ? 12 කියන එක මම බෙදනවා කීයෙන්ද? 2කින්. එහෙනම් මට උත්තරේ එනවා කීයයි කියලාද? 6ක් කියලා. එහෙනම් දින 2කදී මේ වැඩේ අවසන් කරන්න මිනිස්සු කීයක් අවශ්‍යද? මිනිස්සු අවශ්‍යයි 6ක්. හැබැයි පුතේ අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ මේක දින 3කදී අවසන් කරන්න මිනිස්සු 4 දෙනෙක් ඕනේ. එහෙනම් දින 2කදී අවසන් කරන්න අවශ්‍ය වැඩිපුර අවශ්‍ය මිනිසුන් ගණන තමයි අහන්නේ. එහෙනම් පුතේ දින 3කදී 4යි නම් දින 2කදී 6යි නම් අපි අඩු කරනවා 6න් 4ක්. එතකොට එනවා පුතේ අපිට 2යි කියලා. එහෙනම් වැඩිපුර මිනිසුන් ඕනේ අපිට කී දෙනෙක්ද? වැඩිපුර මිනිසුන් ඕනේ දෙදෙනෙක් තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ නේද? තව වැඩිපුර දෙදෙනෙක් ගත්තොත් තමයි අපිට මේ වැඩේ දින 2කදී අවසන් කරන්න පුළුවන්. එතකොට පුතේ ඒ විදිහට තමයි ඒ අපේ භාග ගැටලු විසඳන්නේ. ඔය විදිහට අපි සරලව දල සැකස්මක් සකසා ගත්තොත් අපිට මේ ප්‍රශ්නය සාර්ථකව නිවැරදිව කාලය ඉතුරු කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් පුතේ මේ ප්‍රශ්නයට ලකුණු 10න් 10 ගන්න හරිම ලේසි ප්‍රශ්නයක්. මේ විදිහට අපි 2018 සිට 2024 දක්වා සියලු භාග ගැටලු මේ විදිහට කතා කරනවා මේ වීඩියෝ මාලාව ඔස්සේ. ඉතින් පුතේ ඔයාලා ඉදිරියටත් මේ වීඩියෝ මාලාව එක්ක රැඳිලා ඉන්න. මේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔයාලා යාළුවොත් මේ බව දැනුවත් කරන්න. එහෙනම් පුතේ අද අපි මේ වීඩියෝ මාලාව අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.